මම වැඩ කරන්නේ මේ ළඟ පෞද්ගලික රෝහලක. එදා මගේ නයිට් ෂිෆ්ට් එක ඉවරුනේ රෑ 10:30ට විතර. පුරුදු විදිහට මං එදාට ස්ටේෂන් එකට ආවා. හරියටම රෑ 11:30 වෙද්දි කෝච්චිය ස්ටේෂන් එකට ආවා. එදා කෝච්චියේ දෙවෙනි පන්තියේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. මගේ හිත පොඩ්ඩක් ගැස්සුණා. ඒත් මං දැක්ක කෙළවරේම සීට් එකේ පිරිමි ළමයෙක් ඉන්නවා. වැදගත් විදියට ඇඳ පැළඳගත්ත සුදුමැලි මූණක් තිබුණ අහිංසක පිරිමි ළමයෙක්. ඒ පිරිමි ළමයා පොතක් කියවමින් හිටියේ. මගේ ඇඟට ලේ ටිකක් එන්නේ මේ පිරිමි ළමයා දැක්කට පස්සේ. මම ගිහින් මේ පිරිමි ළමයාට එහා පැත්තේම වාඩි වුණා. ඒ පිරිමි ළමයා මන් දිහා බලලා hina වුණේ පුදුම වුණ මොහොනේ. මේ තරම් ෂීට් තියෙද්දී යා ළඟින්ම ඉඳගත්තේ මොකද කියලා බලන්නේ නැති. මම තිනා වෙලාම ඉක්මනින් පොතක් කියවන්න පටන් ගත්තා. රෑ 12 කනිසම වැදුනා. අර පිරිමි ළමයා එකපාරම මට කතා කරා. බිස්කට්ටයක් කනවද? නෑ, මට බඩගිනි නෑ. ඔයා කන්න. තෑන්ක්ස්. මට වෙන බඩගින්නක් තිබුණේ නෑ. මට ඕනුනේ කොහොම හරි ඉක්මනට ගෙදරට යන්න. ආපහු මම්මගේ අවධානය පොතට දුන්නා. මං දැක්ක අර පිරිමි ළමයා අතේ තිබුණ පොතේ 15 කියලා ලියනවා. ඒත් එයා මේ වෙලාවේ එහෙම අංකයක් දැම්මේ ඇයි කියන එක මට හරි ප්‍රශ්නයක්. ටික වෙලාවක් යද්දිනුයි දැක්කේ එහා පැත්තේ කෙළවරේ ෂීට් එකේ ගෑනු ළමයෙක් ඉඳගෙන හිටියා. එයා අපි දිහාම කෙල්ලේ බලාගෙන හිටියා. සුදුමැලි මූණ, රත්තරන් පාට කොණ්ඩේ, සුදුමැලි ඇඟපත නිසාම මේ පළාතේ කෙනෙක් වෙන්න බෑ කියලාමයි මගේ හිත කිව්වේ. හිත මොහොතකට කැස්සුණත් ආපහු සාමාන්‍ය තත්ත්වයට මමපත් වුණා. ආපහු හිත එක තැනකට කරන් මම පොත කියවන්න උත්සාහ කරා. හායි, ඔයාලා මේ ළඟද? මගේ හිත ගැස්සුණා. ඒ වචන ළඟම හෙද්දි මම හිතන්නේ අර පිරිමි ළමයාගෙත් එහෙමයි. අර කෙරවලෙන් හිටපු කෙනා මෙච්චර ඉක්මනින් අපි ඉස්සරහට ආවේ කොහොමද? මම ත්‍යාගා. මේ ළඟ කොලෙජ් එකේ ඉන්නේ. අද කොලෙජ් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ටිකක් රැ වුණා. ඔයාලා කොහෙද? අර ගෑනු ළමයා මගේ දිහාම බලන් ඉන්න මම උත්තරයක් දෙනකල්. මම ආයිෂා වැඩ කරන්නේ ළඟ හොස්පිටල් එකක. නයිට් ෂිෆ්ට් ඉවරලා මේ ගෙදර යන ගමන්. ඒ ගෑනු ළමයා එක හෙලාවම අපි දිහා බලන් හිටියා. මට හරි අපහසුතාවයක් දැනුණා. ඒත් එක්කම අර පිරිමි ළමයා කතා කරා. එනවද ඒ සද්දේ? කවුරු හරි කෑ ගන්න සද්දයක්? මොන සද්දයක්ද? ඇහෙන්නේ මට නෑ. මටත් කවුදෝ කෑ ගහන සද්දයක් ඇහුණා. ඒත් ඇයි ඒ ගෑනු ළමයාට විතරක් ඇහෙන්නේ නැත්තේ? මොන්න ආයෙත් ඇහෙනවා සද්දේ. භයානක සද්දයක්. ඔයගොල්ලන්ට ඇහෙනවද? කොහෙන්ද ඇහෙන්නේ? මට නම් කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ. එළියෙන් තමයි ඒ සද්දෙන්. ඔය ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. මටත් ඒ සද්ද ඇහුණාට ඒක එන්නේ කොහෙන්ද කියලා හරියටම පැහැදිලි නෑ. හැබැයි ඒ එන්නේ කොහෙන්ද කියලා බලන්න මට ඕනෑමක් ආවෙත් නෑ. මේ ගෑනු ළමයා කෙල්ලේම මන් දිහා බලන් ඉන්න එක මට හරි අපහසුවක් දැනුණා. මූණ ටිකක් හොද ගන්න කියලා මම වොෂ්රූම් එකට ගියා. එතකොට අර ගෑනු ළමයා සද්ද එන්නේ කොහෙන්ද කියලා බලන්න ජනේල ළඟට ආවා.
මට එකපාරට මඩි සද්දයක් ඇහුණා. හරියටම කවුරු හරි මගේ පිටිපස්සට ආවා වගේ දැනුණා. මම පිටිපස්සට බැලුවත් කවුරුත් හිටියේ නැහැ. මම විනාඩි 15ක් විතර වොෂ්රූම් එකේ ඉඳ ඇති. මං ආපහු එළියට ගියා. මම එතනට යනකොටත් අර පිරිමි ළමයා ජනේලෙ පැත්තට හැරිලා හිටියා. ඒත් අර ගෑනු ළමයා පේන්නේ හිටියේ නැහැ. මං දැක්ක ජනේල ළඟ ඒ ගෑනු ළමයාගේ ඇඳුම් කෑල්ලක් එල්ලෙමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අර පිරිමි ළමයා පොතේ 15 අංකේ කපලා 16 කියලා ලියලා තිබ්බා.